වණක්කම් අයිබෝවන් අද දවස 6 වසර පළවෙනි පාඩම ගැන අපි කතා කරන්න යන්නේ. සියලුම ළමයි නෝට් පොතක් කරගෙන සූදානම් වෙන්න. රයිට්. අපි පාඩමට යමු. පාඩම මාතෘකා ළමයි සන්දිපෝම් සන්දිපෝම් හමු වෙමු. සන්දිපෝම් හමු වෙමු. අනුමාතෘකා කියවමු ළමයි හැමෝම සමන් දෙන්න. සෙවි මඩුපෝම් සෙවි මඩුපෝම් සවන් දෙමු පේසුවෝම් කතා කරමු සවන් දෙමු කතා කරමු ළමයි මෙතන දෙන්නෙක් කතා කරනවා මෙහා පැත්තේ පිරිමි ළමෙක් ඉන්නවා මෙහා පැත්තේ ගෑනු ළමෙක් ඉන්නවා මේ පිරිමි ළමයා මුලින්ම වණක්කම් වණක්කම් ආයිබෝවන් කියලා කියනවා ඒකට අර ගෑනු ළමයා උත්තරයක් දෙනවා වණක්කම් ආයිබෝවන් ඊට පස්සේ අර පිරිමි ළමයා කියන්නේ නාන් සිවා මම සිවා නීංගල් ඔයා මම සිවා ඔයා කියලා අහනවා ඒකට ඒ ළමයා කියන්නේ නාන් ගීතා මම ගීතා කියලා කියනවා ළමයි. right ඊළඟට එනදු ඌර් කණ්ඩි මගේ ගම නුවර උංගල් ඌර් ඔයාගේ ගම කියලා අහනවා. මගේ ගම නුවර ඔයාගේ ගම කියලා අහනවා. ඒකට ගීතා කියනවා එනදු ඌර් කොළුම්බු මගේ ගම කොළඹ දෙමළෙන් කොළුම්බු කියලා කියන්නේ සිංහලෙන් කොළඹ කියලා කියන්නේ right ඊට පස්සේ සිවා කියනවා සන්දිපෝම් නන්රි හමුවෙමු ස්තුති කියලා යන්නේ ඒකට ගීතා උත්තර දෙනවා මීන්ඩුම් සන්දිපෝම් නැවතත් හමුවෙමු නන්රි ස්තුති මම කිව්වා හමුවෙමු ස්තුති කියලා ඒකට ගීතා කියනවා මීන්ඩුම් සන්දිපෝම් නන්රි නැවතත් හමුවෙමු ස්තුති කියලා එයාත් යනවා ළමයි right செயற்பாடு ஒன்று ක්‍රියාකාරකම 1 අවදානිපෝම් අවධානය යොමු කරමු පේසුවෝම් කතා කරමු අවධානය යොමු කරමු කතා කරමු 1 මෙතන ළමයි අපි ඉස්සර ගීතයි සිවයි කතා කරපු එක ඇහුවා බැලුවා ඒ වගේ ඒ සංවාදය බලලා මේ තියෙන හිස්තැන් පුරවන්න ඕන ළමයි මෙතන සිවා මුලින්ම වණක්කම් කියනවා ඒකට පිළිතුරක් වශයෙන් ගීතා කිව්වෙත් වණක්කම් කියලා එතකොට අර සංවාදය බලලා මේ හිස්තැන් පුරවන්න තියෙන්නේ ඔබ සූදානම් වෙන්න මේ පාඩම් ටික ඉස්කෝලේදී කරන්න කලින් මෙතන බලලා ගියොත් ඔබට පහසු වෙනවා එතකොට ඉස්කෝලේ කරනකොට ටීචර්ලා ප්‍රශ්න අහන අවස්ථාවේදී ඔබට උත්තර දෙන්නත් ලේසි හරි ළමයි එහෙනම් ඒ වගේ මෙතන නාන් හිස්තනක් නීංගල් එතකොට මෙයා කියපු එක මොකද්ද කියලා දන්නව නේද මොනවද කිව්වේ මම සිවා කිව්වා නේද එතකොට මම සිවා කියනකොට නාන් සිවා මේ හිස්තැනට සිවා එන්න ඕනේ ඊට පස්සේ නීංගල් මම සිවා ඔයා කියලා නෑ ඇහුවේ එතකොට මිස් වෙච්ච වචනේ අර සංවාදයේ බලලා ලියන්න ඕනේ ඒ වගේ තමයි මෙතන ගීතා කතා කරන එකත් ඒ වගේ මෙතන ගීතා කියලා එනවා ඒකත් එතන බලලා ලියා ගන්න ළමයි ඒ වගේම අර පිටුවේ තිබ්බ එක තමයි නමුත් මෙතන පොඩි මාතෘකාවක් නැවත දීලා තියෙනවා අවදානිපෝම් පේසුවෝම් කියලා අය පිරිමි ළමයා කතා කරන එක තියෙනවා එන දූර් මගේ ගම එන දූර් මෙතන ඒ සිවා එයාගේ ගම ගැන කිව්වේ ඒ මොකද්ද කියලා බලලා ලියන්න ඒ වගේම මෙයා එන දූර් කියලා කියනවා මගේ ගම කියලා එතකොට ගීතාගේ ගම මොකද්ද කියලා බලලා අර සංවාදයේ තියෙන එක බලලා ලියා ගන්න ඒ වගේම මීන්ඩුම් සන්දිපෝම් නන්රි කියලා මෙයා කියනවා නැවතත් හමු වෙමු ස්තුති කියලා
ඊට පස්සේ ගීතා කියන එකට හිස්තැන දෙකක් තියෙනවා. ඒකට එන්න ඕන වචන දෙකම බලලා ලියන්න. එයාත් මොකද්ද? මීண்டும் සන්දිපෝම් නන්රි කියලා කිව්වා. පොඩ්ඩක් ඒ සංවාදය බලලා මේ ක්‍රියාකාරකම් කරන්න බලන්න ළමයි. රයිට්. ඊළඟ එක ළමයි තව සංවාදයක් දීලා තියෙනවා. අතන සිවයි ගීතයි කතා කරේ. නමුත් මෙතන පිරිමි ළමයි දෙන්නෙක් කතා කරනවා වණක්කම් රවි. මොකද වණක්කම් රවි. මේ දෙන්නා කලින් අඳුරන දෙන්නෙක්. ඒ හින්දා තමයි කෙලිම අරයාගේ නම කියනවා මෙයා වණක්කම් රවි. ආයිබෝවන් රවි. ඒකට එයා පිළිතුරු දෙනවා වණක්කම් රහු. ආයිබෝවන් රහු. ரவி எப்படி சுகம் රවි எப்படி சுகம் රවි සැපසනීප කොහොමද කියලා අහනවා. නල්ල සුගම් රහු හොඳින් ඉන්නවා රහු සුවෙන් සිටිනවා රහු කියලා අර රහුට උත්තර දෙනවා. ඊට පස්සේ மீண்டும் சந்திப்போம் நன்றி மீண்டும் சந்திப்போம் நன்றி අපි කලින් බලපු සංවාදයේ තිබ්බ ඒ වාක්‍යය තමයි මෙතන කියන්නේ. மீண்டும் නැවතත් சந்திப்போம் හමු වෙමු නන්රි ස්තුති. නන්රි කියලා අනිත් එකන කියලා මේ සංවාදය මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ළමයි මේ පාඩම එච්චරයි තියෙන්නේ. මේ සොල්ලාරි මුඛම් මොකද්ද? සොල්ලාරි මුඛම් නාන් මම එනදු මගේ සොල්ලාරි මුඛම් කියන්නේ මොකද්ද කියලා දන්නව නේද ළමයි? වචන හඳුනා ගැනීම. නාන් මම එනදු මගේ நீங்கள் ඔබ වණක්කම් ආයුබෝවන් ඌර් ගම කණ්ඩි නුවර කොළුඹු කොළඹ மீண்டும் නැවතත් නන්රි ස්තුති උංගල් ඔබේ එවැගේම පෙයර් නම එන්න මොනවද හෝ මොකක්ද සන්දිපෝම් හමු වෙමු. රයිට්. ඒ අනුව ළමයි මේ පාඩම මෙතනින් අවසానයි. ඔයාලා මේ පාඩම පොඩ්ඩක් කියවා මේ දෙන්නෙක් කතා කරලා පුරුදු වෙන්න. පන්තියේ යාළුවන්ට එක්ක කතා කරලා එක් චරිත අරගෙන කතා කරලා පුරුදු වෙන්න ළමයි. අපි ඊළඟ පාඩම නැවත හමු වෙමු. ආයිබෝවන් වණක්කම්.